කොහොමද ඉතින් ඔන්න ගොඩක් අය මගේ ඉල්ලීමක් කරලා තිබ්බා මේ අබාස් ටීවී එකේ ගොඩක් වෙලාට YouTube app එක ඔන් වෙන්නේ නැහැ. මෙන්න විදියට try again කියලා වැටෙනවා. මම ඒකට විසඳුමක් තමයි අද දෙන්න යන්නේ. මේකේ පොඩි settings වගේ හදාගන්න තියෙනවා මේ වැඩේට. ඒක තමයි මම ඔයාලට පෙන්වන්න යන්නේ පියවරෙන් පියවරට. එහෙනම් ඉතින් ඕගොල්ලන්ගේ අබාස් ටීවී එකෙත් මේ වගේ වැඩ නැත්තම් මෙන්න මේ විදිහේ settings app එකට ගිහිල්ලා ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක ඩිස්කනෙක්ට් වෙලා දිනවා නම් ආපහු දාගන්න පුළුවන් ඔයාලට. ඔයා යන්නේ මේකේ ටයිම් කියන එකට. ටයිම් කියන එකට ගිහිල්ලා ඔය ඔතන තියෙනවා ඔන්න මේකට ගිහිල්ලා නෙට්වර්ක් කියන එක ඔයා දෙන්න. නෙට්වර්ක් කියන ටික එක දෙන්නවා. නෙට්වර්ක් කියන ටික එකට ගිහිල්ලා ඔයා ඉන්න ප්‍රදේශය හරි ඔයා ඉන්න රට හරි ඔයා මෙතනින් තෝරලා සිලෙක්ට් කරගන්න. මේ විදිහට රටවල් ගණනාවක් සහ ප්‍රදේශ ගණනාවක් තියෙනවා. ඊටසවා මෙතන 24 hours කියන එක දාගෙන ඔයාලා නෙට්වර්ක් කියන ටික එක දුන්නම ඔයා ඉන්න දවසයි වෙලාවයි ඔක්කොම වැටෙනවා උතන ඔටෝම. ඔයාට ඕන ටීවී කියන එක දාන්න පුළුවන්. මම ඔයාලට පෙන්නනවා ටීවී එක කියන එක ටීවී කියන එක දැම්මොත් මොකෝ වෙන්නේ කියලා. ටීවී කියන එක දැම්මොත් වැඩ වෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් නෙට්වර්ක් කියන එකට යන්නවා. ඔයාට ඕන ඔයා හැබැයි මේක කරනවා නම් ඔයා ඉස්සෙල්ලාම ඔය Wi-Fi කියන එකට ගිහිල්ලා ඔයාගේ Wi-Fi router එක කනෙක්ට් කරගන්න ඕනේ. Wi-Fi password ගහලා ඊට පස්සේ තමයි මේ වැඩේ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට YouTube එක ඕපන් වෙන්නේ නැහැ වුණාට ඊට පස්සේ ඔයා ආපහු යන්න ඉතින් ඔයා ගිහිල්ලා මෙතන මේ ඩිස්කනෙක්ට් කියන එක එබිලා ඔයගොල්ලෝ මේ වගේ තැන් කීපයක් තියෙනවා. මේකේ ඔයාගේ ඕෆ් කරලා දිනවා නම් ඒව ඔන් කරගන්න. ඊට පස්සේ මේකේ තියෙන වයර්ලස් කියන එකට ගිහිල්ලා ඒක ඇඩ් නෙට්වර්ක් කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඔයාට ඕනේ ඔයාගේ channel එක හරි ඔයාගේ Wi-Fi නෙට්වර්ක් එක password ගහලා කරලා මෙතන sign in කරගන්න පුළුවන්. වගේ Wi-Fi router එකේ password එක ගහලා ඔන්න ඔයගේ password එක ගහලා තමයි මගේ අර පියවරට එන්න ඕනේ. YouTube එකේ settings ටික හදාගන්න. ඔයගේ password ගන්න ඕනේ. මම මේකට දීලා තින්නේ phone එකේ තියෙන Wi-Fi hotspot හරහා දීලා තින්නේ. direct 4G hotspot හරහා තමයි දීලා තින්නේ data. ඉතින් මගේ phone එකේ Galaxy A15 කියලා වැටෙනවා. මම ඒක කනෙක්ට් කරන් තියෙන හින්දා ඔයාගේ ෆෝන් එකේ තියෙන හොස්පොට් උත් ඔන් කරගෙන ටීවී එකට දෙන්න ඕනේ. මතක තියාගන්න ටීවී එකට දෙන කනෙක්ෂන් එකයි ෆෝන් එකට දෙන කනෙක්ෂන් එකයි එකක් වෙන්න ඕනේ. අන්න ඊට පස්සේ මේ වගේ ටිකක් ලෝඩ් වෙන පටන් ගන්නවා. මේක තාම හරිය නෑ. ඔයා ආපහු යන්න YouTube කියන එකට. තාම මේ වැඩේ හරියටම හරි ගිහිල්ලා නෑ. ඔයා යන්න open network settings එකට ගිහිල්ලා ඒක Wi-Fi කියන එක off කරලා තියෙනවා නම් ඒක ඔයා on කරගන්න. ඒක වඩාත් හොඳයි. මුලින්ම ඔයා sign in වෙන්න ඕනේ. Wi-Fi router එකකට connect කරන් ඉන්න ඕනේ මේ වැඩේ කරන්න. ඒක මතක තියාගන්න. ඔයාගේ මේ අපිට තියෙන හැම Wi-Fi router එකක්ම වෙන්නවා නම් ඔයා ගිහිල්ලා ඒක connect කරගන්න ඕනේ. අර මම දැන් connect කරගත්තා. ඔයා දැන් යන්න ආපහු settings වල ගිහිල්ලා time කියන එක යන්න. time කියන එකට ගිහිල්ලා network කියන එක දෙන්නවා. දැන් හරියටම හරි network කියන එක දුන්නොත් ඔයා දැන් ඊට පස්සේ 24 hours කියන ටික දාගන්න. ඔන්න ඉතින් දැන් අපේ වැඩේ හරි ඕක හරිනම් ඔය වගේ යටින් එක එක ෆිල්ම්ස් වල රූප ඕගොල්ලන්ට පේනවා. ඊළස් ඒවා හරියට ඔයාගේ වැඩේ හරිනම් ඔන්න ඔය විදිහට කරා නම් ඔන්න ඔය network කියන එක දාගන්න. ඔන්න ඔයාගේ වැඩේ හරිනම් ඔන්න ඔය විදිහට යටින් එක එක ෆිල්ම්ස් වල ට්‍රේලර්ස් පෙන්නනවා. එක එක වීඩියෝ ඊට පස්සේ ඔයා යන්නේ ඔන්න ඔය විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඔක්කොම කනෙක්ට් වෙලා තියෙනවා. ඔයාට Wi-Fi router එක නැත්නම් ෆෝන් එකේ තියෙන mobile data hotspot හරහා ඔයාට TV එකට දෙන්න පුළුවන්. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැති අය ඉන්නවා නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයා දැන් යන්න YouTube app එකට. ඔන්න ඉතින් අපේ වැඩේ සාර්ථකයි. ඔන්න ඔය වගේ YouTube app එක පොඩ්ඩක් load වෙනවා. විනාඩියක් විතර ඉඳලා පුට්ටක් කොමින්නේ. ඔන්න දැන් අපේ වැඩේ සාර්ථක කරන ඔය විදිහට YouTube වැඩේ සාර්ථක කරන ඔය විදිහට පෙන්නනවා.
ඔන්න ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. තව ඕන වීඩියෝ ඕනක් කමෙන්ට් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ තව channels තියෙනවා. ඒ channel උත් subscribe කරලා මිස්ටර් අන්බොක්සින් channel එකට subscribe කරලා bell icon එකට click කරලා like එකක් දාලා අපේ channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට YouTube එකේ අපිට ඕන වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඕනනම් ඕගොල්ලන්ට TV antenna connect කරන්න නැතුව TV ඔය එක එක බලන්න පුළුවන්. දැන් ලංකාවේ සිරත CV හිරු TV දැනනවා වගේ තියෙනවා live බලන්න පුළුවන්. ඒනේ ඉතින් අදට අපේ වැඩේ ඉවරයි. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.